ගොතා ගන්නවා ඉස්සරහට දම්වැල්. මම මේ සෙන්ටිමීටර් මේ චේන් 30ක් දාගත්තා. චේන් 30 දාලා ටිකක් මයින්කොට දරුවනේ ටිකක් ඇදලා ගන්න. මොකද මේක ගොතනකොට ටිකක් ඇදෙනවා. නැත්තම් ඔයාට ඕන ප්‍රමාණයට ඔයා අරගෙන ගත්තට පස්සේ ගෙතිලා ඉවරනකොට තවත් ටිකක් විශාලව ගෙතිලා තියෙයි. ඉතින් ටිකක් මෙන්න මේ වගේ ඇදලා චේන් හරියට පෑදුනට පස්සේ ඔන්න ඔය වගේ මගේ අඟල් 10ක් තියෙනවා. ඔයාලත් කැමති නම් කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් 10ක් 15ක් වැඩි කරගෙන යන්න පුළුවන්. උසත් සාමාන්‍යයෙන් වැඩි කරගෙන යන්න පුළුවන්. තමන්ට උස ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය. තව එකක් වැඩිපුර දානවා ඊට පස්සේ. අපට අවශ්‍ය උස ආවට පස්සේ. ඊට පස්සේ අපි මේ හැම එකකටම මේකේ ගොතා ගන්නේ මෙන්න මේ බම්ප්ස් වලට. බම්ප්ස් කියන්නේ මෙන්න මේ දන් ඇල්ලේ මේ පිටිපස්සේ තියෙන නිකන් දඟරයක් වගේ එකක්. පේලියක් නිකන් අර නූල් ඇදපු ගතියක් තියෙන එකක් තියෙනවා. ඔන්න ඕකට තමයි අපි මේකෙන් පුරව ගන්නෙ. ඔන්න ඕකෙන් තමයි හතෙන් පුරව ගන්නෙ මේකේ. මේ ඒකේ 30කට පුරව ගන්නවා. එතකොට සමාන වෙන්න ඕනේ හැම වෙලෙම සිංගල් ක්‍රොෂේ පුරවන්නේ. දැන් මේ සිංගල් ක්‍රොෂේ පුරව ගන්නවා බලා ගන්න. මෙන්න සිංගල් ක්‍රොෂේ පුරවන්නේ. ඔය බම්ප්ස් වලට පුරවගෙන යනවා සිංගල් ක්‍රොෂේ 30ක්. දැන් මේ එකක් වැඩි කරගත්තට ඔයාට 30යි එන්නේ. මොකද මෙතන මේ හරව ගන්න තමයි අපි එකක් වැඩිපුර දාලා ගත්තේ. ඒ වගේ දිගටම බම්ප්ස් දිගටම 30ක් කොතා ගන්නවා. ගෙතුවට පස්සේ මෙන්න මේ වගේ වන්නම රෝල් වෙන්න බලනවා. රෝල් වුණාට ගැටලුවක් නැහැ. ඒක මෙහෙම දිගහැරලා හදා ගන්න. බම්ප්ස් වලින් ගෙතුවට පස්සේ අපිට දන් ඇල්ලත් ඔන්න ඔය වගේ පැහැදිලිව පේනවා මේ. පැහැදිලිව දන් ඇල්ල පේනවා. මෙන්න මේ පැත්තකට තමයි කොතාගෙන ගියේ. ඊට පස්සේ අපි ආපහු නැවත වතාවක් මේ වගේ චේන් එකක් දාලා මේ පැත්ත හරව ගන්නවා. දැන් මේකට ප්‍රශ්නයක් නැහැ. දෙකටම සිංගල් ක්‍රොෂේ ගොතා ගන්නවා. ඔයා හැම වෙලේම මෙතන දැම්මොත් අනිවාර්යෙන් ඒතර මේ පේලියෙම දිගටම දාගෙන යන්නම වෙනවා. නැත්තම් එහෙම ඔයාගේ පර්ස් එක හරි මොකක් ගෙතන එක ඇද යන්න බලනවා. මෙතනට දැම්මොත් දාන්න ඕනේ. මේකෙන් පටන් ගන්නවා නම් දෙවෙනි එකෙන් හැම වෙලේම දෙවෙනි එකෙන් තමයි ගොතාගෙන යන්න ඕන. ඔය වගේ දිගටම ඔයාට අවශ්‍ය උස ලැබෙන තෙක් මේක දිගටම ගොතාගෙන ගිහිල්ලා ආයෙ චේන් එකක් දාලා අනිත් පැත්ත හරවගෙන සිංගල් ක්‍රොෂේ පේලි ඔයාට උස ඕන වෙන තරමටම උසට ගොතා ගන්නවා. තමන්ට ඕන කරන උසට ගොතා ගන්නවා. ඔන්න ඔය වගේ උසට ඕන කරන ප්‍රමාණයටම ගොතා ගන්නවා. මේ තියෙන මම ගොතාගත්තු කොටස ඔය තියෙන්නේ. දැන් මේකේ දැන් ඔයාලට මෙන්න මේ වගේ කොටසක් ඕන. මෙන්න ඊට පස්සේ අපි ටිකක් නූල වැඩිපුර තියලා ඔන්න ඔය වගේ ප්‍රමාණයක් වගේ වැඩිපුර තියලා නූල කපා ගන්න. එතන මම ගොතාගත්තු ප්‍රමාණය අඟල් 10කුයි උස අතට අරගෙන තියෙනවා මං අඟල් 8ක් විතර. පළල අතට අඟල් 10ක් වෙන්න අරන් තියෙනවා. උස අතට අඟල් 8ක් වෙන්න අරගෙන තියෙනවා. හරි. ඔයාලට මේ ප්‍රමාණය ගන්නවා නම් ගන්න පුළුවන්. ඊට වැඩි අඩුවෙන් හරි වැඩියෙන් හරි ඔයාලට ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි ඒ වගේ කොටස් දෙකක් ඕනේ ඔයාලට. ඒව දැන් මේ එක කොටසක් මේ වගේම අනෙක් කොටස. මේ වගේම අනෙක් කොටස. ඊට පස්සේ අපි කරන වැඩේ මේ දෙකේ එකක එක පළුවක දැන් හොඳ පිට පැත්ත හරි මේ පැත්ත කොයි පැත්තත් එකයි. නමුත් අර නූල් කෑලි වගේ හංගගත් තැනක් තියනම් පේනවනම් මෙන්න මේ වගේ ඒක යට පැත්තට වගේ වෙන්නේ ඒ කොටසේ ගන්න. නූල් කොටසක් ඊට පස්සේ අරගෙන ආපහු නැවත වතාවක් මේකෙන් බලා ගන්න නූල් සම්බන්ධ කරගන්න විදිය හොඳට. තව නූල් කොටසක් අරගන්නවා අපි. ඒ නූල අරගෙන ඔයාගේ අර මේ ගොතාගත්තු ගෙතුමේ මේ නූල ඉතිරි කරගත්ත පැත්තේ නෙවෙයි අනික් අත පැත්තේ. අපි ස්ටිචස් 1යි 2යි 3යි 4යි 5ක් විතර අතෑරලා නූල සම්බන්ධ කරගන්නවා අපි අපේ ගෙතුමට. 1 2 3 4 5 අතෑරලා පස්වෙනි එකට දාගන්නවා. නූල මෙන්න මේ වගේ ටිකක් වැඩිපුර තියලා මෙන්න මෙහෙම තියලා සම්බන්ධ කරගන්නවා. එක චේන් එකක් දානවා. දාලා දැන් මේ නූලත් මෙහෙම අල්ලගෙනම ඔක ගොතාගෙන ඉස්සරහට යනවා. මෙන්න මේ වගේ තැනක් නම් ඔයාලා පුච්ච ගන්න නැත්නම් එහෙම නූල ගැලවිලා ලිහිලා එන්න බලනවා. මේ වගේ තැනක් ඔයාලා පුච්ච ගන්න ඕන.
ඊට පස්සේ අපි මේක දිගටම ඔහම ගොතාගෙන යනවා. දිගටම ගොතාන් කියන්නේ මෙතනත් ස්ටිචස් 5ක් වෙනකම් විතරයි ගොතාගන්නේ. 1යි 2යි 3යි 4යි 5ක් වෙනකම් ඉතුරු කරලා ඔයාලට ඕන ස්ටිච් මාක් එකක් දාගන්නත් පුළුවන්. නැත්නම් ගණන් කරලා තියාගන්නත් පුළුවන්. ඔය පස්වෙනි එකටත් දාන්න මෙතන පස්වෙනි එකකින් පටන් ගත්තේ මේ පස්වෙනි එකටත් අපි දාන්න ඕනේ එහෙනම්. මෙතෙන් එනකම් විතරයි ගොතාගන්නේ ඔය ටික. එතන නැවත වතාවක් අපි චේන් එකක් දාලා ආයෙ හරව ගන්නවා මේ පැත්තට. එතන දැන් ආපහු මේ අපි පටන් ගත්ත තැන මෙතෙන් එනකම් විතරක් නැවත වතාවක් මේක සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යනවා. ඒ වගේ පේලි අපි ගොතා ගන්නවා අඟල් දෙකක් විතර වගේ වෙනකම්. අඟල් දෙකක් විතර වගේ ටේප් මේක වගේ එකකින් මේ වගේ මෙච්චර වගේ ප්‍රමාණයක් වෙනකම් මෙතන ඉඳන් මේ වගේ වෙනකම් පුරව ගන්නවා. සිංගල් ක්‍රොෂේ මේ දෙක අතර විතරයි. මෙහෙට පුරවන්නේ නැහැ. මේ දෙක අතර විතරක් පුරව ගන්නවා. හරි මට මෙතන පුතේ මේ අඟල් 2 කියලා කිව්වට අඟල් 3ක් ගන්න හේතුව මෙන්න මේ ප්‍රමාණය වගේ දෙගුණයක් තියෙන්න ඕන මෙතන මේ ප්‍රමාණය වගේ දෙගුණයක් තියෙන්න ඕන මෙතනදී. එතන මෙතන එකහමාරක් විතර වගේ තියෙනවා. ඊට පස්සේ මම ඒ හින්දා මෙතන 3ක් කියලා වැඩි කරගත්ත. 3කට පොඩ්ඩක් වැඩි එක කමක් නැහැ. එතකොට ඒ වගේ ගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ මේ කොටස අරගෙන මේ ඊළඟ කොටසත් ගෙන අරගෙන අර කලින් වගේම පහ පහ දෙපැත්තට ලකුණු කරලා ස්ටිච් මාක දෙකක් දාගන්නවා අපි. දාගෙන ඉවර වෙලා ඔයාගේ දැන් මේ කොටස ගොතපු එක මම කපන්න කියලා කිව්වේ නෑ. ඒක ඇල නූලත් එක්ක තියෙනවා. ඊට පස්සේ ඒක මෙහෙම තියෙනවා දැන්. හොඳ පිට පැත්තට එන එක යටින් තියලා මේසේ පැත්තෙන් තියලා ඔයාගේ කන පිට පැත්තට මෙන්න මේක ගොතා ගන්නවා. දැන් මේක හිතන්නකෝ ඔයාගේ කන පිට කියලා කන පිට තියෙනවනේ ඔයාගේ මූණ පැත්තට. මූණ පැත්තට තිබිලා ඊට පස්සේ මේ ස්ටිච් මාක් එක තියෙන තැනින්ම අපි ස්ලිප් මේක ඇස්තරට කටුව දා ගන්නවා. ඊට පස්සේ මේ නූල තද කරගන්න නැත්නම් ලූස්ලා එතන ඇදෙන්න බලනවා. ඊට පස්සේ අපි මෙන්න මේක ඇතුලෙන්ම අරගෙන ස්ලිප් ස්ටිච් එකක් දා ගන්නවා. මේ හැම ස්ටිච් එකකටම ඊට පස්සේ අපි ස්ලිප් ස්ටිච් වලින් සම්බන්ධ කර ගන්නවා. මේ හැම එකම ස්ලිප් ස්ටිච් වලින් සම්බන්ධ කර ගන්නවා. ඒ වගේ හැම එකම ස්ලිප් ස්ටිච් මේ හැම චේන් එකකටම වැටෙනවා. කියන්නේ දැන් මෙතන 20ක් නම් තියෙන 20ම තියෙන්න ඕන. ස්ලිප් ස්ටිච් 20ක් තියෙන්න ඕන. මේ හැම එකම මැහිලා තියෙන්න ඕන. ඔය විදිහට දිගටම මහ ගන්නවා. කටුවේ මේ මහන්නේ මේ ඉදි කටු දාලා නෙමෙයි. ඉදි කටු දාලත් කැමති අයට පුළුවන්. ඉතින් මේකේ අමාරු වෙගෙන නූල කපලා දාලා ඉදි කට දාලා මහ ගන්නත් පුළුවන්. අපි ඒකෙත් වැඩිපුර ටිකක් නූල තියලා කපා ගන්න. ඒක නම් මේ කපා ගන්නේ මේ අපිට මේක මේ ගැලවිලා යයි කියන හින්දා ටිකක් වැඩිපුර තියලා ගපාගෙන ඊට පස්සේ මේ ගැටේ මෙහෙම ඇදලා අරගෙන හිර කරගෙන මේ නූල ඇදලා ගන්න පුළුවන් පැත්තකින් කොහෙන් හරි ඇදලා අරගෙන මේකේ අස්සෙන් මේක දාලා ගන්න. අරගෙන ගැටේ හිර කර ගන්න. හොඳට හිර කර ගන්න. ඊට පස්සේ මේ අතරින් හංගලා දාන්න. මේ අතරින් හංගලා දාන්න. ඒක කපන්න එපා නූල. මේ අගිස්ස පුච්ච ගන්න නැත්නම් අනිවාර්යෙන් අගිස්ස නූල ගැලවිලා යන්න බලයි. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි හංග ගන්නවා තැනින් තැන නූල ඇදලා අර ගන්නවා. මේක දැන් පේන්නේ නැතුව යනවා අස්සින්. මොකද අපි මේක ලයිනින් කරන නිසා ලයිනින් කරන්න නැතුව උනත් ගන්න පුළුවන් කෙනෙක්ට මැෂින් එකක් නැත්තම් ලයිනින් කරන්න අවශ්‍ය නැත්තම් මේකෙන් සල්ලි වැටෙන්නේ එහෙම නැහැ. මොකද මේ චූටි සිදුරු උනට මේ වලින් යන්නේ නැහැ එළියට. කැමති කෙනෙක් ලයිනින් කරගන්න පුළුවන්. අකමැති කෙනෙක් ලයිනින් නොකර ඉන්නත් පුළුවන්. හරි ඔය වගේ දැන් ඔක යට කරගත්තා. ඊට පස්සේ දැන් මේක දිග ඇරියා. දිග ඇරියට පස්සේ ඔන්න ඔය වගේ කොටසක් අපට දැන් තියෙන්නේ. ස්ටිච් මාක ගලවලා දාන්න දැන් ඒව ඕනේ නැහැ.
ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ කොටස විදිහටම ලයිනින් එකක් කපා ගන්න. මේ කොටස හොඳට දිග ඇරලා මේ තැන් වලින් දිග ඇරලා මේ විදිහට මේක ඔය වගේ උතන කොටුව වගේ හැදෙන එක එහෙම කොටුවට මේ ටික ඔක්කොම සම්පූර්ණ අපි ලයිනින් එකක් කපා ගන්න ඕන. දැන් ඔයාලා මෙන්න මේ වගේ ලයිනින් කොටසක් කපා ගන්න ඕනේ පුතේ. කපාගෙන මෙන්න මේ බෑග් එක තියලා මේකේ කන පිට පැත්තට තියලා මේක වටේ මෙහෙම තියලා මහගෙන යන්න ඕන. හැබැයි මහන්නේ මෙතන වාටි නවලා මහගන්න මහන්නේ මේ දන්වල ඉතුරු මෙන්න මේ එක තීරුවක් ඉතුරු කරලා. මේ එක තීරුවක් ඉතුරු කරලා තමයි හැම පැත්තෙම මහගන්නේ මෙතනයි. හැම තැනම එක තීරුවක් ඉතුරු කරලා තමයි ඔයාලා මහගන්න ඕන. අතේ මහනවා නම් මහන්න පුළුවන්, මැෂින් එකේ මහන අයටත් මහන්න පුළුවන්. මේවා යට කරගෙන මෙහෙම නවලා මහගෙන යන්න. ඇතුළු පැත්තට. ඔහොම නවලා මහගෙන යන්න. මේක මෙහෙම ඇතුළට නවලා මැහුවත් කමක් නැහැ. මේ පැත්තෙන් ඔහොම හොඳ පිට පැත්තෙන් මහන් යනවනේ මේක ඇතුළට නවවුවාම ඒක තියෙන්නේ මේ පැත්ත හැරෙව්වහම ආපහු කන පිටට පේන්නේ නැති වෙන්න. ඒක නිසා ඔයාලට පුළුවන් මේක දිගට මහගෙන යන ලයිනින් එක. එහෙම නැත්නම් ලයින් එක ඉස්සර දෙකට නමලි වෙරලා මහලා අතේ මහගෙන යන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහකට ලයිනින් කරගන්න පුළුවන් මේක. ලයින් කරගෙන ඊට පස්සේ බලමු ඊට පස්සේ පියවර මොකක්ද කියලා. ලයිනින් කරගන්නකොට මතක තියාගන්න ඕන මේ වට මහ ගත්තට මේ ටික මහන්න නැතුව තියන්න. මොකද තව අපි මැග්නට් එක ඇල්ලුවේ නැහැ. මැග්නට් එක අපි අල්ල සම්බන්ධ කරගන්නේ අපේ මෙන්න මේකේ මේ ලයිනින් එකේ ලයිනින් එකට. එතකොට මේ මැග්නට් එක අල්ලන්න බැන්න බැරි වුණොත් මේ පැත්තෙන් මතුවලා පේනවා මේ බෑග් එකේ. ඒ නිසා මේ උඩ ටිකට උඩ පැත්තට ඒ කියන්නේ මෙන්න මේ හරස් කෙලින් අතර තියෙන ටික හැන්ඩල් දාන තියෙන තැන ඒ ටික අල්ලන්න එපා. අපි ඒකට බෙල්ට් එකක් ගොතා ගමු දැන්. ඒකේ බෙල්ට් එක ගොතා ගන්න දන්වැල් 5ක් දාගන්න. දන්වැල් 5ක් දාගෙන චූටි බෙල්ට් එකක් ඔයාලා කැමති බෙල්ට් එකක් දාන්න පුළුවන්. මම මේක පෙන්නන එකම කියලා නෑ. ඔයාලා දාන්න වෙන බෙල්ට් එකක් තියන රවුන්ඩ් බෙල්ට් එකක්. කැමති එකක් දාගන්න පුළුවන්. කැමති ඩිසයින් එකක් දැන් මේ බෑග් එකට ගොතා හදා ගන්න පුළුවන්. ඒකට අමතරව ඕපන් රින් දෙකක් දාලා ඉවරලා අර ගෝල්ඩ් චේන් එකක් දාන්න පුළුවන්. කැමති එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි තව එකක් දාලා මේ පැත්තෙන් ඉඳන් මෙහාට පහක් දැන් 1 2 3 4 5. ඔව් ඊට පස්සේ හතරක් මෙන්න මේ වගේ ඩබල් ක්‍රොෂේ හතරක් සිංගල් ක්‍රොෂේ හතරක් ගොතා ගන්නවා. සිංගල් ක්‍රොෂේ හතරක් ගොතා ගන්නවා. ඔයාලට අවශ්‍ය දුර එනකම් අවශ්‍ය මහත එනකම් දිගක් එනකම් මේ ඔයාගේ මේ බෙල්ට් එකේ ඒ කියන්නේ පටියේ ඔයාට දැන් ඇති කියලා හිතනවනේ දිග. ඒ දිග එනකම් මේකෙම දාගන්න පුළුවන්. හැබැයි මේක අර පොඩි බෑග් එකක් නිසා අර දැන් තියෙන චූටි බෑග් ඒ චූටි බෑග් එකක් නිසා ඕරිය බෑග් එකක් නිසා චූටි අතක් දාගත්තා නම් හොඳයි. ඒතර ඒකකට අඟල් ඔයාගේ කිහිලි කට වටේ අරන් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාගේ කිහිලි කට වටේ තියෙන ප්‍රමාණයට පොඩිවට ප්‍රමාණයට හරියන්න එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ අතේ කිහිලි කට දැන් අපේ අත කියලා හිතන්න මේ අතේ වක්‍රාකාරව අරගෙන ඔයාලා මේ ඒක මැනගෙන ගොතා ගන්න පුළුවන් චූටි අතක් දාලා. ඊට පස්සේ අපි දැන් මේක ඔයගේ දිගටම ගොතාගෙන ගිහිල්ලා ඒක බෙල්ට් එක දෙක සම්බන්ධ කරගන්නේ මෙන්න මෙතෙන්ද. මම චුට්ටක් පෙන්නන්නම්. මෙතන මම ඕපන් එකේ තියන්න කියලා කිව්වා අල්ලන්න එපයි කියලා කිව්වා. ඒකට හේතුව දැන් අපි මැග්නට් එකක් අල්ල ගන්නවා. මැග්නට් එකක් එන්නේ මෙන්න මේ විදිහට. කෑලි 4ක් එනවා එක මැග්නට් එකකට. කෑලි වෙනවා කාන්දම හින්දා. මෙන්න මේ වගේ එකට කෑලි 4ක් එනවා. අපිට දැන් මම කිව්වා ඔයාලට මේකේ හරි මැද. මේකේ හරි මැදට මැග්නට් එක අල්ල ගන්න ඕනේ. එහෙනම් අපි ටේප් එකක් හරි ස්ටිච් ගන්න හරි මැන ගන්න ඕන. අපි ටේප් එකක් අරන් බලමු. හරි මැද මේකේ මගේ 10ක් තියෙනවා. එතකොට හරි මැද වෙන්නේ මේකේ 5 වගේ. 5 කියන තැනින් අපි මෙන්න මේ මැග්නට් එකේ හරි මැදට මේ ඔළුව වෙන්න ඔන්න ඔහම තියෙනවා. ඔන්න ඔළුව තියලා අපි පෑන් එකකින් ඔන්න වගේ ලකුණක් දා ගන්නවා. ඔන්න මේක ටිකක් පහතට වෙන්න ගන්න. මේ මෙතන මුට්ටුව යන්න ඕන නිසා ඔන්න ඔය පහතට වෙන්න ගන්න. මගේ උස උනා වැඩි. ඔන්න ඔය වගේ පහතින් ගන්න ඔන්න ඔය වගේ දාගන්න. ඊට පස්සේ මේ පැත්තෙත් ඒ වගේම ටේප් එකකින් මැනගෙන ඒ වගේම ඔයාලගේ ස්ටිච් ගානේ මැද්දේ වුණත් කමක් නැහැ.
මේ රෙදි කෑල්ලේ දේ වෙන්න ඕන පුතේ. නැත්තම් ඔයාලා මේ ස්ටිච් කපන්න ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් වෙයි. ඊට පස්සේ ඔන්න මේකෙත් 10ක් තියෙනවා මේ පැත්තට. 10 මැද හොයාගෙන මෙන්න මෙතන 5නේ. 5 මැද මේ සමානව මේ පැත්තටත් එන්න ඕක තියලා මෙන්න මේ වගේ තියලා පල්ලෙහෙන් අපි ඉරි කෑලි දෙකක් ගහ ගන්නවා. ඒකල අපි එතනින් චුට්ටක් මහ ගන්නවා. චුට්ටක් කපා ගන්නවා. චූටි ටිමර් එකකින් වගේ එකකින් බලා ගන්න. මෙන්න මේ වගේ දැන් මෙතන කියලා හිතන්නකෝ ඔය වගේ තමයි පැත්තත් කරන්නේ. මෙන්න මෙහෙම දෙකරනවල චුට්ටක් කපා ගන්නවා. ඔන්න ඔය කපා. ඊට පස්සේ වගේ මෙන්න මේ කෑල්ල තියෙන්නේ. මේ ඔළුව හරි කොයි හරි පැත්ත එක මේකේ ඇතුලෙන් දානවා. රෙදි කෑල්ල ඇතුලෙන් දානවා අපි. ඊට පස්සේ මේ පැත්තට මතු වෙනවා මේක. ඊට පස්සේ වගේ මෙන්න මේක අරගෙන මේකේ ඇතුලෙන් දානවා. දාලා හොඳට තද කරනවා මේක අපි. මේ පැත්තෙත් ඒ වගේම ලකුණු කරලා ඒ වගේම කපාගෙන ඒකත් දා ගන්නවා. ඊට පස්සේ වාගේ හැන්ඩල් දෙක අරගෙන හැන්ඩල් දෙක අරන් මෙන්න මෙතන මම මේ බාගෙට ගොතාගෙන තියෙන හැන්ඩල් එක මෙන්න මෙතනින් දාලා මේ පැත්තෙමුත් මේක දාලා මෙහෙම කරකලා අරන් මේ පැත්තෙමුත් මේක දාලා ඔය දෙක ඔක්කොම එකට තියලා මැෂින් එකේ මහ ගන්නත් පුළුවන්. නැත්නම් හැන්ඩල් එක මෙතනින් පොඩ්ඩක් මෙහෙම මහලා ඉවර වෙලා අතේ මහගෙන ගන්න අයට හැන්ඩල් එක මහලා ඉවරලා ආපහු මේ රෙදි කෑල්ලෙන් මේක වැහෙන්න ඔන්න ඔය වගේ මහගෙන යන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ තමයි මේක එන්නේ. මේක එනවාට පුළුවන් මේක ඕනනම් චේන් එකක් දාලා දික් කරගන්න පුළුවන්. කැමති දෙයක් කරගන්න පුළුවන් දැන් ඔයාලට මේ බෑග් එකට. ඊට පස්සේ අපි මේකේ බලමු මූට්ටු කරගන්නේ කොහොමද කියලා දෙපැත්ත. මම ඔයාලට කිව්වා මේ වගේ නූල් කොටසක් ඉතුරු කරගන්න කියලා ඔයාලගේ බෑග් එකේ. මේක දැන් කන පිට පැත්තට හරව ගන්නවා. දැන් මේ කට මහලා තියෙන්න ඕන. කට මහගෙන තියෙන්න ඕන. මම එක පැත්තක් පෙන්නන්නේ ඔයාලට මහගෙන යන්න පුළුවන් වෙන්න හින්දා. මම තව මහලා නැහැ. ඔයාලා මහගෙන තියෙන්න ඕනේ මේ කොටසට එනකොට. කට මහලා ඔක්කොම දැන් සම්පූර්ණ කරලා තියෙන්නේ. කන පිට පැත්තට හරවගෙන ඔය කටුව මේකේ ඇතුලෙන් දාලා පටලලා මේ පැත්තට ගන්න. එහෙම නැත්නම් ඉඳි කට්ටගෙනුත් පුළුවන්. ඉඳි කට්ටෙන් පෙන්නන්න ඒවලෙත් පෙන්නපු නිසා මම ඉඳි කට්ටකින් ලොකු ඉඳි කටු තියෙනවා මේවට මෙන්න ප්ලාස්ටික් ඉඳි කටු. එහෙම නැත්නම් මේ වගේ ඔළුව ලොකු ඉඳි කට්ටක් හරි අරගෙන මේකට දාලා මෙන්න මේ වගේ මහගෙන යන්න. හොඳට හිර වෙන්න මහගෙන යනවා. මේ පැත්තෙන් ගත්ත එක දැන් මේ පැත්තේ මෙතනම තියෙන ස්ටිච් එකෙන් එහා පැත්තට ආපහු ඇදලා ගන්නවා. මේ චේන් දෙකම මේ පැත්තේ තියෙන ස්ටිච් එකම අහු වෙන්න ඕන. ඒ කියන්නේ එක කොටසක් අහු වෙන්න බෑ සම්පූර්ණ ස්ටිච් එක අහු වෙලා තියෙන්න ඕන. මේ වගේ දිගටම මහගෙන යනවා. මේ කොටස ඉතුරු කරන්න කිව්වන්නේ හේතුව උඩ නැත්නම් මහ ගන්න බැරි වෙන හින්දා මැෂින් එකේ මහ ගන්න අයට ප්‍රශ්නයක් නැහැ. අතේ මහන අයට තමයි ගැටලු වෙන්නේ. ඊට පස්සේ මේක හොඳ පිට හරව ගන්න. ඔයා කැමති ඩිසයින් එකක් මලක් මොනවා හරි ඕන දෙයක් කැමති දෙයක් විවිධ නිර්මාණ දැන් ඔළුවට මැවෙනවා. ඉතින් මහනකොට මේක ගොතනකොට ඒ ඕනම ඩිසයින් එකක් දාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දිගටම මහගෙන යන්න පුතේ. අපි බලමු ඊට පස්සේ අවසාන පෙනුම කොහොමද කියලා. හැමෝම මට කමෙන්ට් එකක් දාලා සහයක් වෙන්න කැමති අය ලයික් එකක් දාන්න වීඩියෝ එකට. ඒ වගේම FB එකටත් දාලා ඔයාලට මේ ලැබිච්ච දැනුම ගැන ඔයාලා සතුටු වෙනවා නම් හරි ඒකේ වැරදි අඩුපාඩු තියෙන ඒවා හරි හැමදේම සතුටින් බාර ගන්නවා. ඉතින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මේ පේජ් එක අප් කරන් තියාගන්න. ඔයාලට නිරන්තරයෙන් ලැබෙනවා ඉස්සරහටත් වීඩියෝ නොමිලේ මේ වගේ පාඩම් වල නොමිලේ පාඩම් වගේම අපේ මේ WhatsApp එකට මම දානවා. WhatsApp එකේ ඉන්න අයට WhatsApp එකෙන් දැනගන්න පුළුවන්. ගෙවන ක්ලාස් උත් තියෙනවා. එක සත්තු
ඒ වගේ ක්ලාසුත් තියෙනවා. ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන්. කැමති අයට. ඔන්න ඔය වගේ දැන් දිගටම මහගෙන යන්න. දිගටම මහගෙන ගිහිල්ලා ඒ මහගෙන ගියාට පස්සේ පුතේ මෙන්න මෙතන දැන් මෙතන කොටුවක් හිඩසක් තියෙනවා. දැන් එතන මොකද්ද කරන්න කියලා ඔයාලා බලනවා ඇති. එතන හිඩසට ඔයාලගේ මේ නූල ඉඩ තියෙනවා නම් කපන්න එපා. එහෙමම තියාගන්න. ඊට පස්සේ නූල ඉඩ නැත්තම් වෙන නූලක් දාගන්න වෙනවා මේ කොටසට. ඉඩ තියෙනවා නම් මෙන්න මේ බෑග් එක මෙහෙම අරගෙන මෙන්න මේ මුළු දෙකෙන් මෙහෙම අදින්න දෙපැත්තට. දෙපැත්තට දාලා මෙන්න මෙහෙම පාත් කරන්න. ඔන්න ඔහොම පාත් කරලා දැන් නූලක් දාගෙන යන අය මෙතන ඉඳන් මෙතෙන්ට මහ ගන්න පුළුවන් හිර වෙන්න. ඒකලා හොඳට ගැටේ හිර කර ගන්න නැත්තම් ගැලවෙන්න බලයි. ඒකලා පුච්චලා මේකෙම අලව ගන්න. මේව ඇලවෙන නිසා මේ නූල් මේ අනිත් අය මේක නූල තියන අය මේ පැත්තට හොඳට දෙපැත්තටම හිර කරගෙන මහ ගන්න. දැන් මම මේ පැත්තට ගිහලා ආයෙ මේ පැත්තට එනවා. නැත්තම් ඔක ගැලවෙන්න බලනවා. ඔන්න ඔය වගේ හොඳට හිර කරන්න හිර වෙන්න මහ ගන්න. ළඟටම දාන්න මේ මහ ගන්න ඕනේ නැත්තම් එහෙම මේ හිල් හැදෙනවා. එතකොට ඔයාට මේ බෑග් එකේ හිලක් තියෙයි කොහෙන් හරි මුල්ලකින්. ඔන්න ඔය වගේ හිර වෙන්න හොඳට තද කරලා ඊපස්සේ මම මේ පැත්තට ආපහු ගත්ත මේ පැත්තෙන් එහා පැත්තට යන්න ඕන නිසා ඔන්න ඔය වගේ දිගටම මහගෙන මෙතන හොඳට මේ මුල්ල හදා ගන්න ඕන. නැත්තම් මුල්ලෙන් එළියට එන්න බලයි. ඔයගේ කාසි ඒවා මේවා දැන් මෙතන මුල්ලට හයියට තියෙන්න ඕන. ඊට පස්සේ මේ වගේ ගැටයක් දාගෙන නූල් ඉවරින් හින්දා මම ගැලෙව්වේ එක. ඔය වගේ හිර කරගෙන මේ නූල කපන්න එපා. මේ අස්සෙන් හිර වහලා ඒ හරියනොත් පුච්චලා මේ නූල මේකටම අලව ගන්න. ඔය නූල උතෙන්දම අලව ගන්න. ඔන්න ඔය වගේ තමයි එන්නේ. අපි බලමු දැන් අවසාන නිමාව. මම ගොතපු බෑග් එකට මම වෙනසක් කරගන්නත් එක්ක මම මේ වගේ ඕපන් රින් දෙකක් හතරක් දාලා එක පැත්තකට දෙක හතරක් දාලා මේ වගේ පොඩි පටි කොටසක් ගොතලා සම්බන්ධ කරගත්තා. සම්බන්ධ කරගෙන මේ වගේ ගෝල්ඩ් චේන් එකක් දැම්මා. ඉතින් ඔයාලටත් පුළුවන් කැමති දෙයක් කරගන්න. දැන් මේක ඇතුලේ මේ තියෙන්නේ කිසිම ලයිනින් එකේ කොහෙවත් මුට්ටුවක් පේන්නේ නැහැ. මෙතන මුට්ටු විතරයි ඒකත් නීට් කරලා තියෙන්නේ. ඉතින් ඔයක තමයි තියෙන්නේ මේක. ඔම අලව ගත්තාම ඔන්න ඔය වගේ. ඉතින් ඔයාලට සිපර් එකක් දාගන්න ඕන නම් මගේ කලින් මේ FB page එකේ ඇති සිපර් එකක් දාගන්න විදිහ පර්ස් එකකට බෑග් එකකට සිපර් එකක් ලයිනින් වලට අල්ලගන්න විදිහ ලයිනින් එකකට මේ මහගෙන අල්ලගන්න විදිහ. ඉතින් ඔයාලට ඒකත් ඕන නම් ඒ වගේ කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන මේ බෑග් එක මේ පිට යට අඩිය මේ අඩිය දැන් අඩියක් වගේ ලස්සනට හැදිලා තියෙනවා ෆ්ලැට් වෙන විදිහට. ඉතින් ඔක තමයි අපේ බෑග් එක.